වේදිකාව අවුරුද්දක් මට ඉස්සරහට අරන් යන්න පුළුවන් හැකියාවක් ලැබුණේ. ඉතින් ඉදිරියට අපි ඉස්සරහට අරන් යන්න උත්සාහ කරනවා. හැමෝගෙම ආදරේ දිනාගෙන ඒකට තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා ඒකට මාර සපෝට් එකක් දුන්නා. සහ ඉදිරියට දෙනවා කියන්නේ මම දන්නවා. ඉතින් හවස් භාගයේදී නේද? ඔකට තමයි කියන්නේ අපි හැංගි වෙස් බෙන්දත් නටන්න වෙන්නේ එලිපිට කියලා. ලොකු දෙයක් කරන්න කට්ටිය මොකද්ද මෙහෙම දෙයක් කියනනම් මේ ප්‍රසිද්ධ මේ සැඟවුණු ආරංචිය එළියට දෙන්න තමයි මේගොල්ලෝ හදන්නේ. ඉතින් මම උත්සාහ කරනවා මගේ කාර්ය මණ්ඩලය ඇතුළු ආදරණීය හදවත් ටික ඉදිරියට එන්න නොදී වළක්වා ගන්නට අපි උත්සාහ කරනවා. මේ ආදරණීය හදවත් එක්ක කතා බහ කරලා ඒක ගොඩින් බේර ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් ඉතින් ඒ නිසා අපි උපරිම උත්සාහයක් දරනවා කාර්ය මණ්ඩලය සහ මේ ආදරණීය හිතවතුන් එක්ක සහසම්බන්ධ වෙලා ඒක පොඩ්ඩක් මේ කොළපාඩක පැත්තෙන්ම විසඳගෙන අන්ත ගන්නට. මොකද ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒක විනාශයක් නෙමෙයි හරි ලස්සන වැඩක් වෙන්නත් පුළුවන්. උපරිම අපි try කරනවා. මොකද මේ මට කියන්න ලැජ්ජයි වගේ. ඔලෝකයි ප්‍රශ්නේ. බැලි බෑ එළියට දාන්න නිවුරු එයාලා තමයි ඔය ලිස්ට් එකේ ඉන්නේ ලෝ. අමාරුයි මල්ලි වැඩේ වෙලා ඉවරයිලු. ඉතින් මම ආරාධනා කරනවා. ඉතින් අපි ලබන ඇනිවර්සරි මොගේ ඒක එළියට දාමු. මොකද ඉතින් බලමු ඉතින් try කරලා බය වෙලා කියන්නේ මේ ලැප්ටොප් කරනවා මේ මයික් එක මේ මොකද මේ කන්ඩෙන්සර් මයික් කියන්නේ තියෙන මේක පපුලකට තිබ්බොත් එමාර තේරෙනවද දැන්වත් කියනවා මම මේ බලන්ගෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන්වත් බැරි වෙලාවත් යයිද කියලා නෑ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ලියන්නේ ඒගොල්ලෝ හවුස් ඇවිල්ලාම තමයි කියනවා කිව්වේ බලමු ඉතින් මේ වර්ෂාපතනයත් ඉතින් මං ඉන්න ප්‍රදේශයේ කෑගල්ල පුරවරේ ඉන්නේ මේ වෙනකොටත් අහස කළු කරලා තියෙන්නේ ඉතින් උත්සාහයක් දරනවා ඉතින් හැම වෙලෙම මේ තියාගෙන ඉන්නට try එකක් දෙමු අපි. ඉතින් ඔය වගේ අතුරු ආබාධයකට ලක් වෙන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ ලස්සන පණිවිඩයක්. මේ හරි ලස්සන පණිවිඩයක්. ඉතින් ඒකත් මතක් කරගන්න ඕනේ හරි ලස්සන පණිවිඩයක්. ඉතින් ඒක මේ good ගමේ කොල්ලෙක් ඔව් වෙදපොපේ අනිවාර්යයෙන් මොන නැවතත් එකතුලා ඉන්නවා ගමේ කොල්ලෙක්. පන්නඩිංග හලෝ කියනවා ඒක නෑ අද තමයි කියන. ඉතින් අදම දෙනවද ඒ වචනේ? එහෙම කරන්නේ නැතු. try එකක් දෙමු ඉතින් අපි ඉස්සරහට යන්න. ඉතින් ආදරේ ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තටම ලොකු වටිනාකමක් අරන් දෙනවා ඔයාලා හැම කෙනාම දෝඩියක් අබීවි විදේශීය කෙනෙක් ඇත්තටම සිංහල භාෂාව තේරුමක් නැති වුණා දැනුවත් වීමක් නැති වුණා ඒ ආදරණීය හදවතත් මේ පැත්තට එකතු වුණා. ඉතින් ලස්සන විශ් එකක් දුන්නා අපට හැමෝම වෙනුවෙන්. හැමෝම ඉතින් සම්බන්ධ වෙලා ලොකු වටිනාකමක් දෙනවා. SD අනිවාර්යයෙන් අනේ සිල්වයි ප්ලෑන් කරන්න එපාලෝ. ගමේ කොල්ලෙක් අසංගයි වචනේ කතා කරන්නේ දෙන්නේ නැති උඩ නිකමඩොත් වචනේ හංසි ඉතින් දැන් යන්නේවත් නැහැ එළියට බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ යන්නේ හංසිලා යන්නේම නැහැ දැන් ඉතින් ආයේ යන්නේ දැන් ඉතින් මේගොල්ලෝ දීලා ඉවර වෙන කුතුහලේ නේද ඉතින් ඔන්න අපිත් ආසයි යන්නේ කියනවා තවත් වේදිකාව තුළ මේ වේදිකාවේ වෙනස් පැත්තකට සහ මේ ලයිව් කලාව වෙනස් ලයිව් කලාවට අලුත්ම දෙයක් අන්කමෙන්ට් එකක් එකතු කරපු ලස්සන චරිතයක් මේ ගෙස්ට් එකේ ඉදලට රැඳිලා
ඔය වේදිකාව එයාලගේ වේදිකාවන් නිසා ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා ආදරණීය චරිතයක් ඒ වගේම අපේ ඉන්න පල්ලෙහා ඉන්න හැම හදවතකම මේ ඔෆිසියල් අනිවාර්යෙන් කේක් තියෙනවා ටිකත් යයි ප්ලේ වෙයි ඉතින් ඒ දේවලුත් සූදානම් කරලා තියෙන ඉතින් වැඩසටහන හොඳම හරියට සුමිත් අයියා කිව්වා වගේ හවස් භාගයේ තමයි හොඳම සෙල්ලම තියෙන්නේ මටත් පොළපාඩයකින් ඔයා මැසේජ් එක එවන්න බැරිද අහනවා ඔන්න මේ කවුද අපේ සිල්වයේ හංසිගේ කොළපාට එක තියෙනවා නම් හංසිවත් ගෲප් එකට සහසම්බන්ධ කරගන්න ඔය කොළපාට එකේ යන මේ මැසේජ් කොහොමාරු වෙන ඒවා ඇයටත් ලැබෙන්නට සාස්සන්න එයත් හරි අවධානයෙන් ඉන්නවා කියලා පේනවා ඉතින් ඔන්න මේ සිල්වයේ එන මානෙක ඉන්නවා නම් කොළපාට එකට ඇයවත් ඉදිරිපත් කරගන්න ස්ටි අයියේ එතකොට මේ ඇය බලාපොරොත්තු වෙන දේ ඇයට ලැබෙවි මාවත් ගන්න මල්ලි කියන ඔන්න ජේ අයියවත් ගන්න කියනවා ඔන්න ජේ අයියගේ කොළපාට එකේ නම්බර් එක ඇති වලකාව සම්බන්ධ කරගන්න ගෲප් එකට ලොකු විනාශයක් වෙන්න යන්නේ විපතක් නේ වෙන්න යන්නේ හෙලෝ ඔයා ගාවනේ තියෙන්නේ ඔයා අම්මෝ සිල් අයියේ නෑ මං ගාව මේ අපේ ඉන්න අක්කලාගේ නෑ අයියලාගේ නම්බර්ස් තියෙනවා මෙතන ඉන්න හැම කෙනාගේම වගේ අයියලාගේ නම්බර්ස් තියෙනවා අක්කලාගේ නම්බර්ස් අඩුයි ගොඩක් අයගේ නෑ කීප දෙනෙක් නැත්තේත් නෑ තියෙනවා මේ ඉල්ලගෙන කරන්න වැඩේ නේද එන්න පැටි ඔයාලා ඔක්කොම කොළපාටයකට ගෙනෝ විවෘත ආරාධනාවක් කාන්සි දෙනවා ඉතින් මේ වෙනකොට තින්න එකට මම හිතන්නේ කොළපාට නම්බර්ස් ගිහිල්ලා ඇති නේද කට්ටියගේ ඉතින් ඔයා බලලා සහසම්බන්ධ කරගන්න හන්සිය නා වැඩේ කරන් යන්න ඉස්සරහට ජය වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ආද නංගිලාගේ නම්බර් තියෙන එක අම්මෝ SDI KGP building welcome ආදරේ සිංහ හදවත ආදරේ first anniversary එක ඉතින් පළවෙනි anniversary එක මේ වේදිකාවට පළවෙනි anniversary නංගිලාගේ නම්බර්ලු තියෙන්නේ බොරු කියන්න බෑ මියුරු එලෝ නංගිලා නෑ ඉතින් මං සුනාමියෙන් පස්සේනේ එලෝ ගොඩක් කියන ඉතින් අයියලා අක්කලා තමයි නේද ඒක නැත්ත නේද ඩී ඔය ඩීල විතරයි මේ මගේ වයස සීමාව නිසා මට අවුරුද්දක් හරි බාල කට්ටිය ඉන්නේ අනික කට්ටියත් ඉතින් ඇති නැත්තේ නෑ ඉතින් මං හරියට දන්නේ නෑ අය නිලෝසි බාලයි මට වඩා අවුරුද්දක් ඉතින් එහෙම කිහිප දෙනෙක් මං දැනුවත්ව ඉන්නවා එහෙම ඇරෙන්න නම් මම දැනුවත්ව නෑ ලේද ලයික් ලක්ෂ 9 මැසේජ් කරන එක ගමන් ඉක්මනට ගමු කියනවා නිලෝසි තීනානොඩ ආර්විදින් ආසංගයයට උන 26ලු ධෝනි අක්කාත් ඉතින් මං අක්කා කියවට මට වඩා ඔය ධෝනි අක්කට මං අක්කා කියලා කතා කරන්නේ මොකද එයා මට වඩා මාස 3ක් වැඩිමල් නිසා මගේ වසරේම තමයි ඒ නිසා ඉතින් මට වඩා මාස 3ක් වැඩිමල් නිසා ඉතින් මං අක්කේ කියලා කතා කරනවා ආද පින්කි ආදරේ මේ පැත්තට එකතු වුණාට කැම්මට කැම්මක් ලයික් කරන්න යාළුවනේ කියලා ලස්සන කමෙන්ට් එකක් දෙනවා අසංගයට 28යි කියනවා 38යි කියනවා ඉතින් ධෝනියක් අතේ දිනාලාගෙන ඉතින් මාස 3ක් වැඩිමල් ඉතින් නිලෝෂි නම් මට වඩා අවුරුද්දක් බාලයි එහෙම තමයි එන්නේ ඉතින් SD අයියා මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් නේද SD ඒ වගේම අපේ සිල්වයි අවුරුදු 3ක් වැඩිමල් අංජනයි අවුරුද්දක් වැඩිමල් එහෙම තමයි ඉන්නේ ඉතින් මම මේ අයියා අක්කා කිව්වට මහා ලොකු ගැප් එකක් නෑ ඔයාලගේ වයස වගේ තමයි මම තාද මේ එහෙම ගැප් එකක් තියන්න එපා අර මාසයක් දෙකක් දවසක් වැඩිමල් වුණාමත් මං අර අයියා අක්කා කියන එක විතරයි වෙනසකට තියෙන්නේ එහෙම නැතුව මේ ඔයාලා මේ අවුරුදු මේ 10 15 ගැප් තියෙන කට්ටිය එහෙම නෙමෙයි හෙලෝ ඔයාලා ඉතින් මට වඩා අවුරුද්දක් දෙක උඩරිම වුණා මෙතන මට වඩා වැඩිමල්ම කෙනා අවුරුදු 3ක් 4ක් ඇති නේද දැන් මම දැනුවත් වයස දන්නේ අපේ SD එලාගේ ඔය සිල්වා එලාගේ ඒගොල්ලෝගේ වයස දන්නේ ඉඳයි මම බය නැතුව ගියේ මට වඩා අවුරුදු 3ද SD අයියා ආදරේ සබ්ස්ක්‍රිප්ෂන් එකේ මේ ආදරණීය හදවත බවට ඔන්න පරිවර්තන ආදරණීය හදවත SD අයියා ඉතින් සබ්ස්ක්‍රිප්ෂන් බැච් එකේ උරුමකාරී බවට පත් වෙන ඉතින් මේ ගෙස්ට් එක අද සිට උඩු යටි පිරි කරගන්න හැකියාවක් තියෙන ඉතින් සබ්ස්ක්‍රිප්ෂන් බැච් එක ගැන මෙතන ගොඩක් අය දන්නවා මොකද ගොඩක් අයට සබ්ස්ක්‍රිප්ෂන් හිමි ආදරණීය හදවත ඉන්නේ ඉතින් අයියේ ආදරේ ඔන්න
මේක වේදිකාවේ සබ්ස්ක්‍රිප්ෂන් කවුරුලත් ඔහු එකතු වුණා මම හිතන අපේ සිල්වේලා ගොඩක් සීනියර් කට්ටිය ඉන්නවා සබ්ස්ක්‍රිප්ෂන් බැච් එකේ ඒ සෙට් එකේම ඉන්න ආදරණීය සමාජිකයෙක් බවට ඔන්න පත් වෙනවා තිලකයේ නෑ තිලකයේ අවුරුදු දෙකමාරක් වුණාම වැඩි මල් ඇති ඔය චන්දන අයියා මම ලොකු අයියා අන්නේ කිව්වට මට වඩා අවුරුදු 5යි වැඩි මල් හන්සිට නම් මට වඩා මම හිතන්නේ හන්සිත් මම හිතන්නේ මාස 3ක් විතර වැඩි මල් අවිවි ගැන නම් දන්නේ නැහැ අවිවි ඉතින් මෙච්චර වැඩි වයසක් නැහැ නේද ඔයාලා කැම් එක ඔන් කරලා දැකලා ඇති එයාවත් මම හිතන්නේ එයාගෙත් ලයිව් එකක් තියෙනවා අවිවිගෙත් හරි ලස්සන ලයිව් එකක් ඔය hina වෙලා ඉන්නවද ලීමා කියලා අන්න එයා තමයි මට ඉන්ඩිකේට් ලීමාට තමයි මට මතක විදියට මට වඩා අවුරුදු 10ක් හරි 11ක් වැඩි මට මතක විදියට. ඉතින් ඔන්න ඔකයි ආදරේ කියන්නේ හැමෝම එකතු වෙලා දෙන වටිනාකම් පතරි. ඔන්න ඔකයි අනේ ඔව් කියලා කියනවා හත්තිකේ නේද? චෙක් මේ පතර එකතු වෙනවා චෙක්වත් එකතු කරගෙන රන් බායි වෙල්කම් ආදරේ. යමුනාගේ හැපි ලයිෆ් එක ඔන්න මේ පතර එකතු වෙනවා තිලක් මැක්ස් අයියේ. හැමෝම එකතු වෙලා ඉන්න ලස්සන ආදරණීය ආදරත් අතරේ මම හිතන්නේ ජී අයියේ. දැන් නම් ඔයාලට කතා කරන්න පුළුවන් ඇති. ආද. අපි ආච්චිලා කියන හලෝ जी आइए दामद काली हो ना खटर बोले खटर हरी हाथी के उर्लो से බලන්න මේ පරාලේනයක් වක් ගහලාද කියලා කටු වලට මේ පහේ විනාඩිය දින මගේ දැන් උර්ලෝසුවට මේ ඇණයක් වක් ගහලා දැන්නේ කටුලික එතන හිර වෙලා තියෙන කේසයක් තියෙන හරි කමන්නේ සල්මෝතිගේ ආමන්ත්‍රණය කරගෙන නේද මූණවදන කමන්ද කොහෙද නේද ඒක තමයි ෆලෝ බෑක් වෙච්ච වෙල්කම් ආදරේ ඉතින් හැමෝම ආදරණීය ආදවත් මම හිතන්නේ ලක්ෂ 9ටත් යනවා ඒ අතරතුරේදී ෆලෝ බෑක් වෙච්ච ආදරේ මෙනික මේ බෙදර වෙලා නම් හයිලයිට් කරනවා ප්‍රින්කියක්ගේ ඉතින් ලයික් කවුන්ට් එකත් මතක් කරලා යන්නද කට්ටියගේ ටට්ටක් ගාලා කීකේ වැදිලා තියනවද කියලා මං හිතන්නේ මං පුළුවන් තරම් ස්පීඩ් එකේ ලයිට් එක මතක් කරන් යන්නම්. කවියගේ තියෙනවා 47600යි. ඒ වගේම අපේ සමීර ඔෆිෂියල් ගේ මේ වෙනකොට ලයික් කවුන්ට් එක වැදිලා තිනවා 8200යි. නිලෝසි එක්කගේ මේ වෙනකොට ලයික් කවුන්ට් එක මට පෙන්නනවා 8300. හැබැයි ওই ලයික් මැෂින් මියුර ආලෝක ආදරේ මෙනි මේ පෙතර එකතු වුණා. ඒ වගේම KRS ස්මිතයි ප්‍රියංකරයි රීජනල් ලෙවල් 30 ඉතින් ජේගෙත් හොඳ ලයිට් එකක් තියෙනවා මම පස්සේ මතක් කරගන්න අවසානයේට මොකද එයා මොනවදන ගමන් ඉන්න නිසා සුමිත්‍රාගේ මේ වෙනකොට 5300 ක ලයිව් බේස් එකක් ඉස්සරහට අරන් ගලා තිනවා ඩී බ්‍රෑන්ඩ් උත් එක දිගට ලයිට් එක අරන් ගිහලා තියෙනවා ඒ අතරතුරේදී ලයිව් රෝයි ආදරි වෙනගේ උඩින් පියාඹගෙන එනවා 2200 ක ලයිව් බේස් එකක් ඩී බ්‍රෑන්ඩ් ගේ අවිවිත් ඔහොම ඉරියට ලයිව් බටන් එක කොටාගෙන නැති කියලා විශ්වාස කරනවා උකීවත් වගේම 3500 ක ලයිව් බේස් එක ධෝනියක්ගේ පැත්තට හැරලා බැලුවොත් ඔන්න මේ පැත්තෙන් ලයිට් එක හැකි ඉක්මනින් අරන් දීලා තියෙනවා 13200 ඒ වගේ පල්ලෙය හංසිගේ පැත්තට හැරලා බැලුවොත් මම හිතන ලයික් කවුන්ට් එක මේ වෙනකොට ලබා දීලා තිනවා සක්‍රීයව ඔන්න 55000ක් වව් 55000 ඒ වගේම ලක්ෂ 9ක් උත් කරලා ඔයගොල්ලෝගේ ලයිට් එක තුල ආදරේ දින වටනාවලද ඒ වගේම ආර් කියන අයියා කෙනෙක් නේද ආර් අයියේ ඔයාගේ තියෙන ලයිට් එක හරියටම ඔයා හිතනවා කීයක් ගහලා නැද්ද කියලා ඔයා ගහලා තියෙනවා 14300 මේ ගෙස්ට් එකට ලයිව් ප්‍රමාණය ආර් ඔයාගේ තමයි 14300ක් ඇදලා තියෙනවා මං හිතන්නේ ගොඩක් වෙලත් නෑ ඇවිල්ලා ඉතින් කැම්මක් කරන් දීලා තියෙනවා හැමෝම නිවන්තගේ ලයික් කවුන්ට් එකත් මතක් කරගෙන යන්න මේ අතරතුරේදී ටට්ටක් ගාලා 42900යි නිවන්ත ඔයාගේ ඒ වගේම මගේ කී දානවා ආදරණීය චරිතයක් මේ වෙනකොට ලයික් කවුන්ට් එක ඔන්න 41900යි සුවිරි ඒ වගේම තිලක් මැක්ස්ගේ ලයිව් ප්‍රමාණය මේ පැත්තේ මුදා හරිනට කියනවා ඉතින් ඔන්න මේ පැත්තෙන් 10600 ක ලයිව් බේස් එකක් තිලක් මැක්ස් ඒ වගේම ප්‍රින්කිගේ ලයික් කවුන්ට් එක මම හිතන්නේ දැන් ටිකට කලින් එකතුනේ ඒත් වැදිලා තිනවා 1500ක් සුපිරි ඒ වගේම PCD ලලාම් වගේ මේ වෙනකොට ලයිව් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් ඇති කියලා අපි විශ්වාස කරනවද බලමු අපි නිකමට නේද හරියටම වැඩ කරන රාජකාරිය අතරේ වුණත් 7500ක් අරන් දීලා තිනවා
ඔව් ඔයාගේ තමයි 55 තමයි දැන් තාම මට චෙක් වුණේ 55ට එයා. ඒ වගේම දැන් මේක YouTube මාධ්‍යයේත් මේ බ්‍රෝඩ්කාස්ට් එකක් කරනවලු ඔන්න IP YouTube Pro. ඉතින් 2000ක ලයිව් ප්‍රමාණයක් කරන් දීලා දෙනවා IP YouTube Pro. ඒ වගේම දසුන්නයි ආදරේ ඒ වගේම soon will be 1 million. ඉතින් අනිවාර්යයෙන්ම මගේ කියන ලක්මිනි අක්කාගේ මං හිතන්නේ මේ වෙනකොට ලයිව් ප්‍රමාණය අපි බලමු ඉතින් හරියටම කීයද කියලා නේද? හතිගේ ලක්මිනි 31700 සුපිරි ආදරේ වැඩ කරන අතරතුරේ වුණත් ඔයාලගේ ලයික් එහෙම හිතන්න එපා ආද. එහෙම ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් ඉතින් ලයික් කරන්න. චන්දන ලොකෝ යන්නේ 7400 ලයික් බේස් එකක්. ඉතින් මලි මගේ ආර් ඔයාගේ වැදිලා තිනවා හරියටම ඉස්සෙල්ලා මං කිව්වා 14000 ගණක් කියලා ආර්ගේ දැන් වැදිලා තිනවා 14400. 14400යි ප්‍රශානියක් ආදරේ ක්‍රේසි ඩී ගර්ල් ගේ ඔන්න ෆලෝ බෑක් එකක් දුන්නා. ක්‍රේසි ගර්ල් ගේ 2500 ලයික් බේස් එකක්. ඉතින් ෂෙයා එකක් දාමු කියලා යනවා බොයිකා. ඔය ඉන්නේ ලයික් මැෂින් බොයිකා ඔන්න පළවෙනි සංවත්සරේ දවසේම ඔන්න තාම පටන් ගිහලා නැහැ බොයිකා. ඉතින් ආගෙන විතරයි ඉන්න පුළුවන් වෙන්නේ කියනවා රටකොල්ල ලයිර් ඔය ආදරේ වෙනකේ එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයිර් ඔය වගේම මිස්ටර් ලයිර් ඔයම තමයි එකතු වෙන්නේ. ඉතින් ලයිර් ඔය ආදරේ වෙනකේ ගැම්මක් කරන් දෙනවා. ඉතින් මල්ලියෝ කියනවා ඉතින් ඔන්න අසංගයගේ මේ වෙනකොට ලයිව් ප්‍රමාණය ඔයාලා කීයක් ඇද කියලා දෙන හරියට 3000ක ලයිව් බේස් එකක්. තව කාගෙද කියන්න බැරි වුණේ. මගේ කීයද රියල් ලයිව් ජීවිතය. මං ඉතින් ගිහිල්ලාද කියලා වැඩ රාජකාරිය අතර වුණත් ඉන්නවා කොල්ලා ලයිට් එක ගහන 10100 සුපිරි ගැම්මක් කරන් දෙනවා ලයිව් රේ ආදරේ වෙනකේ. ඒ අරන් දෙන වටිනාකමට ඉතින් ඒ අතරතුරේදී සමීර අයියේ ඔහොමමඩ අවසන් දෙන අපි ලයිව් එකේනොත් වචනයක් අරගෙනම ආයෙ නැවතත් ගමුද ලයිව් එක වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. යන්න එපා කවුරුත් ඇඳලා ඉන්න අයියේ ඉතින් ඔන්න ලහිරු අද දවසේද මේ වේදිකාවට වසරක් සම්පූර්ණ වෙනවා. ඔයා දන්නා කෙන ගෙස්ට් එකක් තුළට ඉතින් හැමදාමත් වගේ මේ පැත්තට එකතු වුණු තවත් ලස්සන ආදරණීය හදවතක් යමී ගේමින් කියන ප්ලයින් එකේ ආදරේ මෙනිගේ අරන් දෙන වටිනාකම් වලට මං හිතන්නේ අර ඩී බ්‍රෑන්ඩ් කිව්වාගේ වැඩි වෙලාවක් යන්නේ ඔල්ලෝ ගෙල්ලෝ ටික විදිනවා ලයි ටික. ඉතින් ලහිරුවේ අයිබෝන් ඔන්න මේ ගෙස්ට් එකට රාත්‍රී හවස වගේ අනිවාර්යයෙන්ම මම සහභාගී වෙන්න ඕනේ ලංකාව වෙලාවෙ. රාත්‍රී 7ට විතර මොකද ගීත ප්‍රසංග ගොඩක් තියෙනවා සහ වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒවට සහසම්බන්ධ වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ලහිරු අයියේ ඔයත් මේ ගෙස්ට් එක ගැන මොන හරි දෙයක් ඇති. අදට මට වසරක් සම්පූර්ණ වෙනවා මේ ගෙස්ට් එකට. ඉතින් යමක් ඇති කියන්නට අවස්ථාවක් උදා කරලා දෙනවා. ඉතින් අයියේ ඔයාටත් අවස්ථාවක් අරගෙන වචනයක් කතා කරන්නට. ආයුබෝවන් මල්ලි බොහොම ස්තුතියි ගත්තට. මේ අයිබෝවන් අයියේ සන්තෝෂයි මල්ලි ඉස්සරහට කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් එකෙන් මාදේ ඒකෙන්ගේ පීතියම අදට ඉතින් හැමදාම ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා නම හයිලයිට් කරන මොන රාජකාරී මට්ටම එළියත් අනිවාර්යයෙන්ම මම හැමදාම දකිනවා ආවනම් මෙම්බෙක් කෙව්වා ෂෙයා යායා ඉතින් වැඩ රාජකාරී කරන අතරේ මල්ලි ඔය නම් ජය වේවා හරි කියලා කමෙන්ට් එකක් ලියලා අනන්‍යතාවය තහවුරු කරලා වැඩ රාජකාරී අතරේදී ඉතින් සම්බන්ධ වෙන්න බෑ සමහර අවස්ථාවලදී. හැබැයි ඉතින් ඔන්න අදත් සුපුරුදු පරිදි ඇනිවර්සරි එක දවසේත් ඔන්න මේ පැත්තට එකතු වෙනා ලයිව් එකේ ආදරේ බං දෙන වටිනාකමට ඔයාලා නිසා තමයි මේ ගෙස්ට් එක මෙච්චර දුරකට අරන් ගෙනන්න මට ශක්තියක් වුණේ. මේ හැම හදවතක්ම දුන්නා ලොකු වටිනාකම. ඒ වටිනාකමත් එක්කම බොහෝ වෙලාවල් වලදී අතපසුවීමකින් තොරව අරන් යන්නට ඔයාලා තමයි මට ශක්තියක් වුණේ. මල්ලි මේ අවස්ථාවේදී මෙහෙම කරපම් මට පෞද්ගලිකව කතා කරලා කීප කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඉහත සහ පහත ඒ ආදරණීය හදවත වල ගොඩක් ආදරේ. මොකද ඔයාලා නිසා තමයි ඒ තිබුණු මොනවා හරි අඩුපාඩුකම් තියෙන්න ඕනේ වැඩසටහනක් අතරතුරේ දුන්නත් ලයිව් එකක් කරනකොට උනත් ඒ ලයිව් එකේදී ඒ වැරදි අඩුපාඩු දැක්කහම මල්ලි මෙහෙම ඵලයක් කියලා මාරු උපදේශ ගොඩක් දුන්නා. පරණ ආදරණීය හදවත් ඒ ආදරණීය හදවත වල ගොඩක් ස්තුතියි මීනා. වෙල්කම් ආදරේ මේ පැත්තට එකතුලා ඉන්නවා. ඉතින් 65 දෙනෙක් ඉන්නවා. 65 දෙනා අතරේ සුමිත්යි අපි කතා කරමු මොහොතක්. ඉතින් අපි ආරාධනා කරන සුමිත්යිට නිවේදන කටයුත්තක් කොහොම ඉදිරියට අරන් යමු කියලා. මම වතුර එකක් බීලා එනකන් හාද මිලියනට ආසන්නයි අයියේ ඔන්න ඉතාමත් ආසන්නක ඉන්නේ අපි. සුමිතේ ඉන්නවද? අනිවාර්යෙන් මේ වෙන විට මං හිතන්නේ 9:44යි. බොහොම ටිකයි තියෙන්නේ. ඉතින් බොහොම ආදරය කරන චරිත විශාල පිරිසක් එමින් පවතිනවා. මං හිතන්නේ මිලියනේ ගහපු ගමන් ඔයාලා වෙනුවෙන් ලස්සන සින්දුවකුත්
පිළියමකුත් දෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් කොහොම වුණත් අද දවසේ මං හිතන්නේ වැඩසටහන් රාශියක් පෙළගස්සලා තියෙනවා. දවස පුරාවටම ක්‍රියාත්මක වෙන විදිහට. ඉතින් ඔබ ආදරය කරන ආදරණීය චරිතයක් තමයි කිං ඊගල් සමූහයේ අපේ ආදරණීය නායකතුමා රුවන්මල්ලි. ඉතින් ඔහුගේ පළවෙනි ඇනිවර්සරි එක අපි සමරන්න බලාපොරොත්තු වෙන්නේ රහස් ගොඩක් එළියට දාගෙන. මං හිතන්නේ මේ වන විට ෆයිල් ටික ඔක්කොම එළියට අරගෙන තියෙනවා කට්ටිය. මං හිතන්නේ කොළපාට එක හරහා මේ වෙන විට භූමාරුවේ පවතිනවා. මට මැසේජ් එනවා ඕගාලා. කොහොම වුණත් කමන්නේ අපි මේ රහස් සියල්ල මේ වෙනකන් රැකගෙන ඉන්නවා. දැන් ඉන්න බෑ වගේ කියලා හිතනවා. නමුත් ඉතින් අමාරුවෙන් හරි ඉන්නවා රාත්‍රී කාලයේ දෙන්න ඕන නිසා. ඉතින් ඒ බුදුහලත් එක්ක මම හිතන්නේ බොහෝ දේවල් තියෙනවා ඔයාලත් එක්ක කතා බහ කරන්නට. ඒ වගේම ඔබ ආදරය කරන ආදරණීය ලංකාවේ ජනප්‍රියතම නළු නිලියන් ඒ වගේම ගායන ශිල්පීන් රැසක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නට සූදානම්ෙන් ඉන්නවා. මේ ඇනිවර්සරි එකට සුබ පතන්න වගේම ලස්සන ගීත ගායනා කරන්න ඒ වගේම ඔයාලත් එක්ක කතා බහ කරන්න සූදානම්ෙන් ඉන්න. ඒ වගේම තමයි රූකඩ ඔබ ආස කරන ලංකාවේ ජනප්‍රියතම රූකඩ ශිල්පියෙක්ගේ ලස්සන රූකඩත් එක්ක ලස්සන වැඩසටහනක් උත් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. මම හිතන්නේ මෙතෙක් TikTok කලාව තුළ රූකඩ ශිල්පියෙකු කතා බහ කරලා නැතුව ඇති විනාඩි මම හිතන්නේ පැය භාගයක විතර රූකඩ නාට්‍යකුත් එක්ක තමයි ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. මම හිතන්නේ ඒවා ඔයාලට සියසීන සජීවීව බලා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා අද රාත්‍රී කාලයේදී. මම හිතන්නේ තව නොකියන දේවල් ගොඩාරියක් තියෙනවා. ඒව කියන්න තමයි අපි සූදානම්ෙන් ඉන්නේ. ඉතින් මේ වෙන විට 20ට අපේ රීච් එක තියෙන වර්ල්ඩ් එකේ. ඉතින් හරිම සතුටුයි. මම හිතන්නේ 14ක් නැක එකතරයක් තවත් බොහොම ටික වෙලාවකින් මිලියනයට ළඟා වෙන නිසා මම බොහොම ආදරෙන් ඉල්ලනවා ඔයගේ ආදරණීය යාළුවෝ ඉහෙලියන් ඉන්නවනම් ඩබල් ටැප් පාරක් දීලා ඒ වගේම ෂෙයා පාරක් දීලා ලස්සන කමෙන්ට් එකක් දීලා මේක පොඩි යමක් අරගෙන යමු. අපි මේක අපේ ලොකු හීනයක් තියෙනවා. බොහොම ඉක්මනින්ම මිලියනය ගාලා මේකේ සිල්වර් මෙඩල් එක ගත්තා වගේම ගෝල්ඩ් මෙඩල් එකට යන්න ඕන්න මෙන්න ඉන්නේ. මං හිතන්නේ හැමෝම සිල්වර් මෙඩල් ගොඩ දෙනෙක් ඉන්නවා සිල්වර් මෙඩල් ගන්නපු. නමුත් ගෝල්ඩ් මෙඩල් එකක් ගන්නපු TikTok කලාව තුළ අපි තාමත් දැකලා තියෙන 1යි 2යි වගේ. ඉතින් ඒ ආසන්නයේම ඉන්න නිසා මං හිතන්නේ අපි හරිම සතුටින් ඉන්නේ. ඒකයි පුණා කියන්නේ ලයික් බටන් එක ටිකක් වැඩි කරගත්තොත් අපිට මේ සියලු දේවල් ඉදිරියේදී දැක බලා ගන්නට ලැබෙවි සියසින්ම මේ ලයිව් එක හරහා. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලනවා වැඩි කතා කරන්න ඕනි නෑ. මම හිතන්නේ බොහෝ පිරිසක් ಗುಣ වර්ණනා කරනවා. මම හිතන්නේ අද දවස පුරාවටම ඔහුගේ ඉතින් අපි ඔහුගේ ಗುಣ වර්ණනා කරනවා වගේම ඔහුගේ පැටිකිරිය එළියට දාන්න සූදානම්ෙන් ඉන්නවා රාත්‍රී කාලේදී. ඉතින් මේ සීල කාරණාත් එක්ක අපි බොහොම ආදරෙන් නැවත වරක් ඉල්ලනවා සීල දෙනාම ලෙන්ගතුව පිළිගන්න ගමන් ඉක්මනින්ම ඩබල් ටැප් කරලා ෂෙයා පාරක් දාලා මිලියනේ ගහලා ලස්සන සින්දුවකුත් අහලා කතා බහ කරමු කියන පුංචි පණිවිඩය අපි නිරන්තරයෙන්ම දෙනවා. මම හිතන්නේ අපි කවිත් ඉන්නවා ඉහෙලින්. මම හිතන්නේ මොනවා හරි කියන සූදානම්ෙන් ඉන්නවනම් කවියට තමයි අවස්ථාව දෙන්න සූදානම්ෙන් ඉන්නේ. මේ වෙන විටත් 52ක් ශක්තියව අපිත් එක්ක දායකත්වය ලබලා දෙනවා. වැඩ රාජකාරී ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ වෙලාව කියන්නේ බොහොම බිසි ටයිම් එකක්. හැමෝටම ඒ වුණාට පුදුම ලෙන්ගතුකමකින් පුදුම ඕනෑකමකින් ලැබෙ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ සහෝදරයකම. ඒ වගේ එක තමයි කියන්නේ ලෙන්ගතුකම කියන්නේ. මේක තමයි බැඳීම. මේ බැඳීම අපි ඉදිරියට තියාගත්තොත් අපිට කරන්නට බැරි දෙයක් නෑ මේ මාධ්‍ය ජාලය තුල. මේකේ හොඳ පැත්තට මේ මාධ්‍ය ජාලය හසුරවන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන්ට මම හිතන්නේ ලොකු ගමනක් තියෙනවා මේක යන්න. මම හිතන්නේ සියලු දෙනාම මේකත් එක්ක රැඳී හිටියොත් මේකෙන් ගන්න තියෙන දේවල් මම හිතන්නේ කියලා නිම කරන්න බෑ. හරි විදියට මේක පාවිච්චි කරොත් බොහෝ දේවල් ගන්නට පුළුවන්. ඔයාලට ඉදිරියේදී මම හිතන්නේ රුවන්මල්ලි ඕවා සැරේ ඔයාලට කියලා දීලා මම හිතන්නේ ටීම් එකක් විදියට මේක දිගට අරගෙන ගියොත් හොඳ දේවල් ඉදිරියට ගන්න පුළුවන් කියන බොහොම විශ්වාසනීයව අපි ඔබට කියලා දෙන්නට සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ආදරේ බොහොම ලෙන්ගතුව නම දක්ෂ 68800ක් වෙලා තියෙනවා. තව බොහොම ටිකයි. තව 22000ක් විතර වගේ තමයි අවශ්‍යලා තියෙන මිලියනේ ගන්න. මම හිතන්නේ බොහොම ලොකු ආදරණීය ගැම්මක් අල්ලනවා අපේ ආදරණීය සහෝදර සහෝදරියන්. හරිම ලෙන්ගතුව හරිම නිහතමානීව තමන්ගේ දායකත්වය බොහොම නිහතමානීව ලබලා දෙනවා ලයිව් එකට. ඉතින් හරිම ආදරේ හරිම සතුටුයි. ඉතින් බොහොම ආදරෙන් නැවත වරක් ඉල්ලනවා අද රාත්‍රියේ මේ ලස්සන ප්‍රසංගයත් එක්ක එකතු වෙන්න. ඒ වගේම බොහෝ පිරිසක් ඉන්නවා රාත්‍රී කාලයේදී කතා කරන ඔබත් එක්ක. මම හිතන්නේ
ලංකාවේ ජනප්‍රියතම නිවේදන ශිල්පීන් මම හිතන්නේ බොහෝ පිරිසක් මම හිතන්නේ අද දවසේ ඔබත් එක්ක එකතු වෙන්නට සූදානම් වෙන රුවන්මැලිට සුබ පතන්න ඒ වගේම ගීත ගායනා කරන්න ඒ වගේම ජනප්‍රියතම ගීතරු ඒ වගේම ඩාන්සින් ටීම් එකක් ඉන්නවා ඔයාලත් එක්ක ලස්සනට ඩාන්ස් කරන්න සින්දු කියන්නේ ඉතින් මේ සියලු කාරණාත් එක්ක එකී නොකී රහස් ගොන්නකුත් එක්ක තමයි මේ ලස්සන ප්‍රසංගය නිර්මාණය කරලා තියෙන්නේ ඒ නිසා නැවතවරක් බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් ලෙන්ගතු ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න ඉඩ ලැබෙන හැම අවස්ථාවකම ලැබෙකත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ වින්දනීයභාවය ඉහළින්ම ලබාගෙන මං දැන් ප්‍රාසංගික කරලියට නව මුහුණුවරක් එකතු කරන අලුත්ම විදිහේ වැඩසටහනකුත් එක්ක රාත්‍රී කාලයේ ඔබේ ආලින්දයට ගොඩ වෙන්නට අපි සූදානම්ෙන් ඉන්නවා බොහෝ පිරිසකුත් එක්ක මං හිතන්නේ අද රාත්‍රී TikTok කලාව තුළ වැඩිම පිරිසක් සහභාගී වුණු ලංකාවේ එකම කිව්වොත් මම ඒක වැරදි වෙනවා මම හිතන්නේ ලංකාවේ රියැලිටි කලාවේ ලයිව් ජැම් කලාව තුළ කතා බහට ලක් වුණු ලයිව් ජැම් එකක් බවට අද නිරන්තරයෙන්ම පත් වෙනවා ඒක ඉස්තිරයි අද රාත්‍රී කාලේ අපේ ප්‍රෝග්‍රෑම් එක බොහෝ පිරිසක් එකතු වෙනවා කියන බලාපොරොත්තු අපේ තියෙනවා මම හිතන්නේ මේ වෙල විට අපේ දුරකථන හරහා ඒ වගේම මැසේජ් හරහා අපට ලැබෙන සුබපැතුම් පණිවිඩත් එක්ක අපට බොහොම ලොකු විශ්වාසයක් තියෙනවා අද දවසේ මේ වැඩසටහන මුළු ලෝකයේම කතා බහට ලක් වෙන වැඩසටහනක් බවට නිරන්තරයෙන්ම පත් වෙනවා කියන ආදරණීය මතක් කිරීම ඔබට ලබා දෙමින් මම නැවතත් මගේ ආදරණීය මල්ලි රොන් මල්ලිගේ පැත්තට යනවා දැන් මිලියනේ ළඟම තියෙන නිසා රොන් මල්ලි සුමිත්‍රයි අපේ ජේ පහලින් කමෙන්ට් එකක් දැම්මා මම සූදානමින් ඉන්නවා කියලා ජේ ආයිබෝවන් අපිත් එක්ක ඉන්නව නේද මොකද ඉතින් හිතෙන්නේ කිං ඊගල්ස් පළමු වසරක් සපිරෙන මොහොතේ රයිට් අපි thank you මේ අපි වයිබ් එකකින්ම පටන් ගමුනේ මම එතනින් බදින්නම් මේකත් අපි වැඩ උදේම ඒ වුණාට අපි වයිබ් එකකින්ම දෙමු කට්ටියට right රුවට අපි හැමදේම ආදරේ රුවට ජය වෙන්න ඕනේ රුවට සුබ වෙන්න ඕනේ වගේම ලයිව් එකේ ඉන්න හැමෝටම ජය වෙන්න ඕනේ සුබ වෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉතින් කියන්නට තියෙන්නේ TikTok ජවනිකාවේ හම්බෙච්ච ලස්සනම හදවතක් පුංචි ඇප් එකක් ඇතුලේ ලංකාවේ ඉන්න ගොඩාක් මනුෂ්‍ය හදවත් මේක ඇතුලේ අපිට හම්බුණා ඒ ආදරණීය හදවත් එක්ක ගියපු පෙරලිකාර ගමනේදී හැමදේම වගේ මනුෂ්‍ය හදවත් වලට සතුට සැනසීම සිනහව එකතු කරපු හරිම පින්වන්ත සහෝදරයෙක් කිව්වොත් ඒක උඩක් නිවැරදි මොකද පින්වන්ත සහෝදරයෙක් ඒද පින්වන්ත කියන අකුරු ටික දාන්න ඕන ඉස්සරහට වචනේ දාන්න ඕන ඉස්සරහට හරිම පින්වන්තයි තවත් කෙනෙක්ගේ මානසික තෘප්තිය වෙනුවෙන් අල්ප කාලයක් පුරාවට අවුරුද්දක් පුරාවට ඉතාමත් හොඳ සේවාවක් ඒක අගය කළ යුතුයි ඒක හරියට ලොකු සේවාවක් සමාජය වෙනුවෙන් ඔහු දැක්වේ සහයෝගය එතකොට කියන්න ඕනේ කිසිම දෙයක් කරන්න ලේසි නෑ කවුරු හිතනවා නම් මේ හැමදේම කරන්න ලේසි කියලා නෑ මේ හැමදේම කරන්න ලේසි නෑ අන්තර්ජාලික ගැටලු නේද අන්තර්ජාලයට යන මුදල නේද ඉන්ටර්නෙට් සාමාන්‍ය නිකන් දෙන්නේ නෑනේ නිකන් ලැබෙන්නේ නෑනේ ඉන්ටර්නෙට් නේද ඉන්ටර්නෙට් වලට සල්ලි ඕනේ ඉතින් මේ දේවල් දවස පුරා ලයිව් කරන්න ඉන්ටර්නෙට් අන්තර්ජාලික ගැටලු අන්තර්ජාලය අවශ්‍ය ඒවට යන මුදල් එතකොට හැමදේම කැපකිරීම තමගේ කාලය එතකොට ගෙදර කට්ටියත් එක්කත් ඒ සහයෝගය පවත්වගෙන තවත් කෙනෙක්ගේ හිත හදලා තවත් කෙනෙක්ට ෆලෝ කෙනෙක් හදලා දීලා එතකොට තවත් කෙනෙක්ව මුහුණට හිනාව ලං කරලා දීලා ගොඩාක්ම පිටරට වෙසෙන අපේ ආදරණීය පිරිස වෙනුවෙන් ගොඩාක් ලොකු කර්තව්‍යයක් සිද්ධ කරපු ප්‍රේමණීය ආත්මයක වසරක කාලය
තමයි මෙලෙස ගෙවි අවසන් වෙන්නේ. ඒකට වසරක කාලය තමයි සනිටුහන් කරන්නේ. තමත් ආදරේ ලකුණා දියයි